අයිබෝන් මේ ඔබ එකතු වෙලා ඉන්නේ විම්ම මීම් වීඩියෝ ටිකකට හරිද ඉතින් මට ඇත්තරම තේරෙන්නේ නැහැ මචං මේ වගේ වීඩියෝ කරන්න හරිද ඒ වුණාට බං මට ආසාවක් තියෙනවා ඒක නිසා මම දැන් පටන් ගන්නවා හරිද ඉතින් වැඩි කතා ඕනේ නැහැ අලුතෙන්ම මේ channel එක ඇතුලේ මට තේරෙන්නේ නැහැ මෙලොවම සංසාර දෙයක් ඉතින් මගේ ගේමින් channel එකේ වුණත් බලනවා ඇති සමහර විට අපේ ඉස්කෝලේ ටීචර්ලත් බලනවා ඇති සර්ලත් බලනවා ඇති ඉතියාලත් ගොඩක් සතුටුයි හරිද අපි පන්තියේ කොල්ලොත් බලනවා ඇති කෙල්ලොත් බලනවා ඇති සමහර විට හරිද උන් ඔක්කොම කමෙන්ට් එකක් දාන් යන්න හරිද එහෙනම් අපි බලමු මචං පළවෙනි වැඩි කතා ඕනේ නැහැ ට්‍රැක පැනලා ඉන්නේ හරිද අපි පටන් ගමු අයිබෝන් මං ගේමින් විම්ම සෝරි විම් ඕකේ අපි අපේ පළවෙනි මීම් එක බලමු අපි පළවෙනි මීම් එක බලන්නේ මගේ අනිත් ෆෝන් එක ඔයාලට පේනවද අනිත් පැත්තටද පේන්නේ දැන් ඇක්චුවලි මේකේ තියෙන්නේ මචං මෙහෙම සිද්ධියක් හරිද කෙල්ව හම්බෙන්න ගිහිල්ලා ටිකක වෙලාවකින් දෙන්නත් එක්ක ඒකි ගෙන ආපු බත් එක කන්න දිගාරිද්දි බිත්තරේ අරන් දිව්වේ ඇයි කියලා කල්පනා කරන මම ඇත්තටම මචං මෙහෙමයි මං තාම මේ ඇක්චුවලි කෙල්ලෙක්ව හම්බෙන්න ගිහිල්ලා නැහැ. ඉතින් කෙල්ලෙක් අතින්වත් අල්ලලා නැහැ තාමත්. ඉතින් ඒක නිසා මට එහෙම එක්ස්පීරියන්ස් නැහැ. සමහර විට ඒකේ බිත්තරේ අරන් දුවන්නේ ඒකිට මන්ද පෝෂණය වෙන්නදී. ඒක නිසා වෙන්න පුළුවන්. නැත්තම් ඒකිට බිත්තර කෑමේ උණක් තියෙන්න පුළුවන්. නැත්තම් එයාට කුරුළු උණ තියෙන්න පුළුවන්. නැත්තම් මොනවාද? තව ප්‍රෝටීන් ප්‍රශ්න තියෙන්න පුළුවන්. දැන් ඉන්න කෙල්ලෝ කන්නේ නැහැ මචං. හරිද? ඇත්තටම කන්නේ මන් දන්නේ නැහැ මචං. හරිද? මට එක්ස්පීරියන්ස් නැහනේ. මුරු මං කෙල්ලෙක් වෙලා ඉඳලා නෑ තේරෙන්නේ නැහැ ඒක නිසා හරිද ඉතින් මේක තිබ්බ එක තමයි මං කියන්නේ ඔයාලට වචන මාරු වෙලා පේන්නේ හරිද ඒක හිතන්න එපා අපි යමු දෙවෙනි එකට මේකේ මීම් ගොඩක් නැහැ මචං මීම් මං අඩු කරලා තියෙන වීඩියෝ ගොඩක් දික් කරලා මට එඩිට් කරන්න එපා වෙනවා ඒක නිසා හරිද අපි යමු ඊළඟ වීඩියෝ එකට ඕකේ දෙවෙනි මීම් එකේ තියෙන්නේ මචං මේම සිද්ධිය හරිද දැන් මම මචං පෝස්ට් ටිකක් දාන්නේ මේකේ උඹලට ආතල්ද දන්නේ මේ වීඩියෝ එක මට තේරෙන්නේ මගේ ගේමින් YouTube channel එකේ සෙට් එකක් මේ පැත්තට සෙට් වෙයි කියලා මම අනිවාර්යෙන්ම හිතනවා ඉතින් මේකේ තියෙන්නේ කෙල්ලෝ මහතද හලෝ හරිද පිස්සු දනේ ඔයා හරි ලස්සනයි කොල්ලෝ මම මහතද බං මම මහතේ උන් පහක් දන්නවා උඹ තමයි කැතම එක ඕයි ඒ මට බං අපේ පන්තියේ හිටිය මචං මහතෝ ඒ මහතුන් හිටියේ නෑනේ බං අපේ පන්තියේ චාලිත උඹ මේ වීඩියෝ එක බලනවා නේද තව ආකාශ බලනවා නේද කවිජ බලනවා නේද බලනවද උඹලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න හරිද කොපි බලන්න තු ඉන්න එපා හරිද බලපල්ලා අනිවාර්යෙන් අපි පන්තියේ මහතුන් හිටියද මන් දන්නේ හරිද උඹලවත් මතක් කරා හරිද ඉතින් උඹලා මතක් කරා උඹලට ආදරේ ආයිබෝන් ජය වේවා මට ඡන්දෙ දෙන්න ලබන පාරින් දැන් ඡන්දෙ ඉල්ලනවා ඇක්චුවලි මචං උඹලගේ හිතේ කෙල්ලෙක් ඉඳලා තියෙනවද දැන් ඇයි බං මං අද කෙල්ලෝ ගැන කතා කරන්නේ ඔවුන් ගැන කතා කරන්න හොඳ නැහැ හරිද කෙල්ලෝ කියන්නේ හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑ දැන් ඒක මෙතෙන්ට අදාළ නැහැ මට දැන් ට්‍රැක පැනල් ඉන්නේ මේ වගේ වීඩියෝ මට කරන්න තේරෙන්නේ නැහැ හරිද අපි වැඩි ඕනේ නැහැ මේකේ තියෙන්නේ මචං මෙහෙම සිද්ධිය ඔයාලට පේනවද මේකේ තියෙන්නේ මචං මම හරිද ඒ කියන්නේ මම නෙමෙයි ඕනේ මට ඒ වෙලා දිනවා හරිද මම පැටිය ඔයා කෑවද මේ ළඟදී හරිද ඊට පස්සේ ක්‍රෂ් එක හරිද ඒ ක්‍රෂ් එක කියන්නේ හිතේ ඉන්න එකද ඉතින් මං ක්‍රෂ් එක කියන එකවත් දන්නේ නැහැ ඒ කියන්නේ මචං මට ලව් කියන එක හරියන්නේ නැහැ පේනවද ඒව විද්‍යාවක් තියෙනවා හරිද මේකේ ක්‍රෂ් එක ඔව් බං උඹ කෑවද මියුසික් එම ඇත්තටම එහෙම වෙලා දිරවඩ මං හරි අසරණයි නෑ මට එහෙම වෙලා නෑ මං කෙල්ලෝ එක මැසේජ් කරලා තියෙනවා මට ක්‍රෂ් එකක් ඉඳලා තියෙනවා එයා මගේ දෝණි වෙලා තියෙනවා පිස්සුද බං නිකන් ඵලයන් යකෝ යන්න ඇත්තම කියන්න ඒ විවාහ වෙලා B engagement වෙලා ඒක කියන්න බෑ engagement පුච්ච හුච්චි චිචෝ engagement වෙලා දැක්කද වචනේ හරියට කිව්වා C තනිකටයි ඒක මං ගැන කතා කරන්න කැමති නෑ D ඒක මට කියන්න ඔයාලා බලා ගන්න E සුදුසු කෙනෙක් නේ ඉන්නවා ද කියලා අහන්න ඉන්නවා ද F මිය ගිහින් නෑ මිය ගිහිල්ලා නෑ මිය ගිහිල්ලා කියන්නේ දන්නේ
බොරු කියන්න ඔට්ටු නෑ බොරු කියන්න ඉතින් මට එහෙම කෙනෙක් නෑ එච්චරයි මට එහෙම කෙනෙක් හිටියත් තොපිට කියන්නේ නෑ ඊළඟට ගණන් පන්තියේදී හැමෝටම කලින් මං ගාන හදලා ඉවරුණා මට දැනෙන විදිය යාළුවනේ මොකක්ද මේකට කියන්නේ අපි පන්තියේ උන් මේ වීඩියෝ එක බලන්න නම් අනිවාර්යෙන්ම දන්නවා උන් මගේ ගණන් හැකියාව ගැන ඉතින් පට්ටම හැකියාව මට තිබ්බා ඒ දවස්වල ඉඳන් පට්ටම සන්තෝෂයි ඒක ගැන ඉතින් මට ඒ ප්ලස් තිබ්බා නෑව මට තිබ්බේ නෑ මට එහෙම හිතුනේ නෑ මං තනිකරම කොප්ප ගැහුවේ ඒ දවස්වල ඉඳන් ඒක නිසා මට ඒක ගැන කිසිම තේරුමක් නෑ අපි යමු එතනින් පස්සේ වීඩියෝ එක ඉවරයි හරිද ඉතින් වීඩියෝ එක හොඳද තව මේ වගේ වීඩියෝ දාන්නද අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න සෙට් එක එහෙනම් ඉතින් සබ්ස්ක්‍රයිබ් කරනවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න මේක මං ආතල් එකට හැදුවේ හරිද ඒක නිසා දැන් මම මේක එඩිට් කරන්න යනවා එහෙනම් හැමෝටම ජය වේවා බයි බයි මේ මගේ මොලේ පේනවා ඔබට තේරෙනවද ඩිස්ප්ලේ ඕෆ් වෙන්නේ නැහැ බං මේ මෙන්න බොලේ හරිද එහෙනම් මං ගියා